මලක් අතට ගන්නවා. ඒ මල දිහා බලනවා. ඒ මල තැලුණ මලක් බව දකිනවා. එහෙම දැක දැකත් ඒ මල මල්වට්ටියෙන් තියෙනවා. ඒ කැඩුන තැලුණ මල තියෙනකොට චේතනාවේ මොකක්ද වුණේ කියලා චිත්තානුපස්සනාවෙන් එහෙම නැත්නම් ඉරියාපතෙන් දැනගත්තද කියලා දැනගෙනද එහෙම කළේ කියලා කවුරු හරි ඇහුවොත් තමයි තේරෙන්නේ කාරණාව කොහොමද කියලා. තත්පරයකට මේ හිතේ කොච්චර කෙලෙස් ඇති වෙනවද පින්නතුනි? කලබල නොවී හිතන්න. කැලණිතිස්ස මහරහතන් වහන්සේ තෙල් චාත්තියේ දාලා ඝාතනය කළේ මොනතරම් සියුම් කර්මයක් නිසාද? තමන් විසින් ලිපේ තියෙන හැඳි ගගා ඉන්න කිරිමුට්ටියට කොහෙන්දෝ ඉගිල්ලිලා ආපු මැස්සෙක් වැටුණා. තමන් මැස්ස අරගෙන කිරිමුට්ටියට දැම්ම නෙමෙයි. නමුත් මැස්සා වැටුණ බව දැනගෙන එහෙම්මම කාල් ගෑවා. අන්න ඒ කර්මය තමයි මේ රහත් වෙච්ච ආත්මෙත් විපාක දෙන්නේ. ඒකයි සසර භයානකයි කියලා කියන්නේ. හරියටම දැනගත්තොත් සසරේ තියෙන භයානක බව හරියටම දැනගත්තොත් තමයි අපි මේ කරන වැඩ ඔක්කොම නතර කරලා ධර්මයේ යෙදෙන්න පටන් ගන්න. නිවැරදිව බුද්ධ පූජාව පිළිගැන්වීම ගැන කියනකොට මේ ආලෝක පූජාව ගැනත් මතක් කරන එක හොඳයි කියලා හිතුණා. කෙනෙකුට ආලෝකය සපයනවා කියලා කියන්නේ ඒ පුද්ගලයාට පහසුවක් ඇති කරනවා කියන එක. නමුත් අපි සපයන ආලෝකය නිසා වෙන්නේ කරදරයක් නම් ඒක පූජාවක් වෙන්නේ නැහැ. තමන්ගේ ඉදිරියට එන පුද්ගලයෙකුට ආලෝකය සපයනවා කියලා ඒ පුද්ගලයාගේ මුහුණට විදුලි පන්දමක් එල්ල කළොත් ඒ පුද්ගලයාට තිබුණ පෙනීමක් නැති වෙනවනේ. එහෙම නේද? එහෙමනම් අපි යම් කෙනෙකුගේ පහසුව උදෙසා ආලෝකයක් සපයනකොට ඒ ආලෝකයේ සපයන්න ඕනේ ආලෝකයේ ලබන අයට කරදරයක් නොවන විදිහටනේ. නමුත් වර්තමානයේ බොහෝ තැන්වල ඔබ දකිනව නේද? දැඩි ආලෝකයක් සහිත විදුලි එළි භාග්‍යතුන් වහන්සේගේ මුව මඩලටම එල්ල කරලා තියෙන හැටි. මේ එහෙම වෙන්න ප්‍රධාන හේතුව තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද කියලා අපි තාම හරියට අඳුරගෙන නැති බව. තිට්ඨන්තේ නිබ්බුතේ චාපි සමේ චිත්තේ සමම්පලං. හිත සම කරන්න පුළුවන් නම් ඵලය සමානයි කියලා දේශනාකට වදාළේ. එහෙම හිත සම කරගත්තොත් තමයි අපේ පූජාව මහත්ඵල මහානිසංසදායක වෙන්නේ. එහෙම නැත්තම් අපි දන්නවනේ මේ පිළිම වහන්සේලා ගල් වලින්, මැටි වලින්, ලී වලින් මේ නොයෙක් දේවල් වලින් හදලා තියෙන්නේ. ඉතින් අර සාමාන්‍ය කෙනෙක් අහනවා වගේ ගල් වලින්, මැටි වලින් හදාපු මේ පිළිම වලට පූජා පවත්වලා ආනිසංස ලැබෙනවද කියලා? පින්නතනේ අපි හොඳටම දන්නවා. ඒ පිළිමයට පූජා පවත්වලා ආනිසංස ලැබෙන්නේ නැති බව. නමුත් මේ පිළිම වහන්සේ හදාගෙන තියෙන්නේ අපේ චිත්ත ප්‍රීතිය උපදවා ගැනීම සඳහා. එතකොට අපේ විහාර මන්දිරයේ ඇතුලේ වැඩ ඉන්නේ එහෙම හදාපු පිළිම වහන්සේ නම. නමුත් මේ මන්දිරය අපි හදලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්. දැන් එහෙනම් මේ හිත සම කරනවා කියලා කියන්නේ මොකක්ද? අපි මේ මන්දිරයේ ඇතුළට යන්න ඕනේ ජීවමාන බුදුරජාණන් වහන්සේ මේ මාලිගාව ඇතුලේ වැඩ ඉන්නවා කියලා චේතනාව ඇතුව. රන්වන් වූ ශරීර ධාතුව ගිනි අඟුරක් වාගේ බැබලෙනවා. සුරක්ත වර්ණ චීවරයෙන් ශරීර ධාතුව වැහිලා තියෙනවා. රන්වන් ශරීරයෙන් විහිදෙන ආලෝකයේ ඒ ආලෝකය නිසා වඩාත් වර්ණවත් වෙච්ච රක්තවර්ණ භාග්‍යතුන් වහන්සේගේ චීවරයයි ශරීර ධාතුවෙන් නිරන්තරයෙන් විහිදෙන ෂඩ්වර්ණ රශ්මි මාලාවයි මේ සියල්ල සහිතව භාග්‍යතුන් වහන්සේ මේ මන්දිරය ඇතුලේ වැඩ ඉන්නවා. පින්නතුනි අපිට දැනගන්න ලැබුණොත් මහා බ්‍රහ්මයා ගිනි කඳක් වගේ දිලිහි ඇවිල්ලා මේ වෙලාවේ මන්දිරය ඇතුලේ බුදුරජාණන් වහන්සේත් එක්ක ධර්ම සාකච්ඡා කරනවා කියලා. අපි මන්දිරය ඇතුළට ගියොත් ඒ යන ස්වභාවය කොහොමද? මහා බ්‍රහ්මයා ඉන්න නිසා. නමුත් ඊට වඩා හිතන්න ඕනේ මහා බ්‍රහ්මයාටත් බඹු වෙච්ච, ප්‍රධානිය වෙච්ච භාග්‍යතුන් වහන්සේ මේ කුටිය ඇතුලේ වැඩ ඉන්නවා. සවැත් නුවර ජේතවනාරාමේ සුගන්ධ කුටිය ඇතුළට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ ෂඩ්වර්ණ රශ්මි මාලාව ශරීරයේ වැදෙමින් ඒ රැස්
මඩල ඇතුළට ඇතුල් වෙලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරන්න මට අවස්ථාවක් ලැබුණොත් මං එතෙන්ට යන්නේ කොහොමද? ආන් ඒ චේතනාවෙන්ම තමයි මේ විහාර මන්දිරය ඇතුළට යන්න ඕනේ. ඒක තමයි ජීවමාන සම්මා සම්බුද්ධ සංඥාව කියලා කියන්නේ. ඒ වෙනුවෙන් උපදවන සිතවිල්ල පවා කුසල් සහිතයි. විහාර මන්දිරයේ ඇතුළට යා යුතු නිසා මම නාලා පිරිසිදු වුණා නම් ඒ පිරිසිදු වීමත් කුසල් සහිතයි. බුදුරජාණන් වහන්සේගේ ඉදිරියට යා යුතු නිසා එහෙම නැත්නම් සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ ඉන්න මන්දිරයට යා යුතු නිසා මං පාට ඇඳුම් මාරු කරලා සුදු ඇඳුම් ඇඳගත්තා නම් ඒකත් කුසල් සහිතයි. මං ඒ ගමන වෙනුවෙන්ම නම් කෙස් රැවුල් වාගත්තේ ඒකත් කුසල් සහිතයි. මොකද භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් තියෙන ශ්‍රද්ධාව නිසායි මේ දේවල් ටික මම කරගෙන තියෙන්නේ. මේ ජීවමාන බුද්ධ සංඥාව කියන එක පින්නතුනේ සුළුපටු කාරණාවක් නෙමෙයි. නමුත් ඒ ශ්‍රද්ධාව වර්තමානයේ අපි ළඟ බොහෝම හිගයි. පින්නතුනේ හිතන්නකෝ අපි සම්මුඛ පරීක්ෂණයකට යනකොට කොයිතරම් ගරුසරුවතුවද යන්නේ කියලා. බොහෝම හොඳට ඇඳගෙන කෙස් රැවුල් මනාව කපාගෙන පීරගෙන වැදගත් විදිහට ඇඳුම් ඇඳගෙන ඒ ඇතුළට යනකොට බොහොම ආචාර සමාචාර විදි සහිතව ගෞරවනීය බැල්මක් හෙළමින් හිසපාත් කරලා සිනහ වෙමින් අපි සම්මුඛ පරීක්ෂණය කෙරෙන ස්ථානයට යන්නේ. නමුත් ඒ ඇතුලේ ඉන්නේ ඒ තරම්ම හොඳ සීල සමාධි ප්‍රඥා ගුණ දියුණු කරගත්ත අයද ඇතුලේ ඉන්නේ. එහෙම කරපු අය නෙමෙයි ඉන්නේ. නමුත් අසංවර ඇඳුම් ඇඳගෙන දුරකතන නිහඬ නොකරගෙන අත් අල්ලගෙන hina වෙවි බුදුමැදුර ඇතුළට යන්නේ මේ ඇතුලේ වැඩ ඉන්නේ කෝටි ලක්ෂයක් සක්වලකට ප්‍රධාන උත්තමයන් වහන්සේ කියලා දැනගෙනමද? භාග්‍යතුන් වහන්සේගේ ශක්තිය දැනගෙනද අපි තියෙන පියවරක් පවා තියන්නේ? අපි තියෙන පියවර පවා උන්වහන්සේට කරදරයක් වෙනවනම් ඒකෙන් සංසාරේ කොයිතරම් දරුණු විදිහට අහිතකර ප්‍රතිඵල අපිට විඳින්න සිද්ධ වෙයිද පින්නතුනි? මේ කරුණ පින්නතුනි හරිම සියුම් කරුණු. ඒ වාගේ සියුම් කරුණු කිව්වහම තේරුම් ගන්න බැරි වුණාම තමයි දොස් කියන්නේ. තේරෙන්නේ නැත්නම් අහන්නවත් ඕනේනේ. තමන් දන්නවා කියලානේ පින්නතුනි හුඟක් අය හිතාගෙන ඉන්නේ. ඒකනේ අපිට මෙච්චර වැරදිලා තියෙන්නේ. අපේ ධර්මයෙන් අපිට උගන්වලා තියෙන්නේ තමන් දන්නේ නැහැ කියලාම හිතන්න කියලා. තමන්ට වඩා පහත් අය දිහා බලලා මම ඒ අයට වඩා හොඳයි කියලා හිතන්න එපා කවදාවත්. තමන්ට වඩා පහත් හැසිරීම් තියෙන අය දිහා බලලා මම ඒ අයට වඩා හොඳයිනේ කියලා හිතන්න එපා කියලා තියෙනවා. තමන්ට වඩා උසස් මේ ශාසනයේ ආර්යයන් වහන්සේලා ගැන හිතලා උන්වහන්සේලාට වඩා මං කොච්චර පල්ලෙහින්ද ඉන්නේ කියලා හිතන්න. එහෙම හිතලා උන්වහන්සේලා ඉන්න තැනට යන්න උත්සාහ කරන්න කියලායි මේ ශාසනය දේශනා කරලා තියෙන්නේ.